ඉසුරු අයියාගේ ඇස් මගේ දිහා බලලා අහක බලාගත්තේ හරියට මම කවදාවත් දැකම නැති කෙනෙක් වගේ. අවුරුදු 2ක ආදරේ ප්‍රතිඵලය මේකද කියලා හිතෙද්දි මගේ පපුව නැවතුණා වගේ දැනුණා. මම කඳුළු පුරවගෙන බැලුවේ මේ මම ආදරය කරපු ඉසුරු අයියමද කියලා. අඬලා වැඩක් නෑ සඳුනි. මං කිව්වනේ ওই ජොබ් එකට යන්න එපා කියලා. අපේ අම්මලා කැමති නෑ ගාමන්ට් කෙල්ලෙක්ව ලේලි කරගන්න. අපි වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු. අනේ දෙයියනේ ගාමන්ට් යනවා කියන්නේ එච්චරම නරක වැඩක්ද අයියේ? එතනත් ඉන්නේ අහිංසක කෙල්ලෝ. අපි යන්නේ නරක වැඩ කරන්න නෙවෙයි. ජීවත් වෙන්න ක්‍රමයක් නැතිකමට. මම වේවුලන ඇඟිලි වලින් ඉසුරු අයියාගේ දෑත් අද කරලා අල්ලගෙන ආයෙත් ඇහුවා. ඒත් එයා මගේ දෑත් කසලා දැම්මේ හරිම පිළිකුලෙන් වගේ. ඒක දන්නේ ඔයාලනේ. ලෝකෙ මිනිස්සු ගාමන්ට යන කෙල්ලෝ දිහා බලන විදියක් තියෙනවා සඳනි. මම කැමති නෑ මගේ පවුලේ අය ඉස්සරහා බාල්දු වෙන්න. දැන් තීරණය ඔයාගේ. මාවද නැත්නම් ඔය ජොබ් එකද? ඔයාටත් මාව ෂුවර් නැද්ද අයියේ? ෂුවර්ද නැද්ද කියන එක නෙවෙයි සඳනි. ඔයා වෙලාවකට නයිට් ෂිෆ්ට් යනවා කියනවා. මම දන්නේ නෑ ඔය ඇතුලේ මොනවා වෙනවද කියලා. කොහොමත් ගාමන්ට යන කෙල්ලෝ දිහා හොඳ විදිහට බලන්න බෑනේ. මගේ පපුව පිච්චිලා යනවා වගේ දැනුණා. ඒ කියන්නේ ඔයා මන් දිහා බලන්නෙත් ඒ වගේ නරක විදියටද? කෑ ගහන්න එපා සඳනි. තේරුම් ගන්න. අපි වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු. මගේ අයියා බැන්දේ ටීචර් කෙනෙක්. අම්මා ඇකවුන්ටන්ට් කෙනෙක්. එහෙම තියෙද්දි මම කොහොමද? ඉසුරු අයියා ඉතිරි ටික කිව්වේ නැහැ. ඒත් මට හේතුව හොඳටම තේරුණා. මේ ලෝකේ වැදගත් කියලා සම්මත රස්සා කරන මිනිස්සු විතරමයි එහෙනම් සුද්ධවන්තයෝ. අයියේ අපි මැරි කරනකම් විතරක් මම මේ ජොබ් එක කරන්නම්. ඒත් එපා. මාව ඕන නම් හෙට ඉඳන් වැඩට යන්න එපා. තීරණ ඔයා අතේ. ඉසුරු අයියා එහෙම කියලා යන්න ගියා. මම වැස්සේ තනි වුණා. ආදරේද නැත්නම් මගේ පවුලේ අයගේ බඩගින්නද? මම හිතා ගෙදර ආවා. මම ගෙදර එද්දි නංගි පාඩම් කරනවා. මං දොරකඩ නතර වුණේ මගේ පපුවේ තියෙන ගින්දර කාටවත් නොපෙන්නන්න හිතාගෙන. සුදු අක්කේ, ඔය ආවද? හෙට ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ අක්කේ. මගේ පණ වගේ ඉන්න මගේ නංගි එයා එහෙම කියද්දි මට මතක් වුණේ ඉසුරු අයියා කියපු වචන. මම මේ රස්සාවත් ඇරියොත් මගේ නංගිට ක්ලාස් ෆීස් දෙන්නේ කවුද? හරි නංගි බය වෙන්න එපා. මං හෙට සල්ලි දෙන්න. මම හිත ඇතුලෙන් හඬන ගමන් එයාට හිනාවක් දුන්නා. පුතේ හෙට මගේ බෙහෙත් ටිකත් ඉවර වෙනවා. බෙහෙත් ටික අරන් එනවද? ඒ මගේ අම්මා. මට කිරි දීලා ලොකු මහත් කරපු මගේ අම්මා එයාට වාරුවක් වෙන්න ඉන්නේ මං විතරයි. මගේ අම්මගේ ලෙඩට බෙහෙත් ටික ගන්න පුළුවන් වෙන්නේ මම මේ මැෂින් පෑගුවොත් විතරයි. මම කාමරයට ගිහින් ඇඳට වැටුණා. ඉසුරු අයියාගේ ආදරයට මගේ රස්සාව මදිකමක්ද? ඔයාගේ ආදරේ මට අතාරින්න වෙනවා ඉසුරු අයියේ. මගේ අම්මගේ, මගේ නංගිගේ සතුට වෙනුවෙන් මම මේ රස්සාව තෝරගන්නවා. මං හින්දා ඔයා සමාජය ඉස්සරහා ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඔයාට ගැළපෙන කෙනෙක් ඔයාට හම්බෙයි. මම එදා රෑ ඇති වෙන්න ඇඬුවා. මං ආයේ කවදාවත් ඉසුරු අයියා පස්සේ ගියේ නැහැ. එයා මාව හොයන්න ආවෙත් නැහැ. ඉසුරු අයියාට මේ හැමදේම මදිකමක් වුණාට මම මේ තැනට වැටුනේ ආසාවකට නෙවෙයි. මං උසස් පෙළ කරන කාලේ අපේ තාත්තා හදිසියෙම අසනීප වුණා. වකුගඩු රෝගය නිසා තාත්තා මාස කිහිපයකින් අපිව තනි කරලා ගියා. මම මේ මැෂිම පාගන්නේ මගේ හිණ ඔක්කොම ඒ රෝදෙටම යට කරලා දාලා. ඔයා මගේ රස්සාව දිහා බලලා මාව මනින්න නැති. ඒත් මේ ඇඳුම පිටිපස තියෙන්නේ මගේ පවුල වෙනුවෙන් මම කරපු කැපකිරීමක් විතරයි. කාලය ගෙවුණා. මම මැෂිම පාගලා හම්බ කරපු සල්ලි වලින් නංගිට අඩුවක් නැතිව උගන්වන්න ගත්තා. දවසක් නංගි ඇවිත් මාව බදාගෙන ඇඬුවේ එයා කැම්පස් සිලෙක්ට් වුණු ආරංචිය අරගෙන. හැමෝම ගරහපු මගේ රස්සාවට පින් සිද්ධ වෙන්න මං නංගිට උගන්වන්න ගත්තා. අම්මටත් පුළුවන් විදියට කන්න අඳින්න දුන්නා. ඒ සතුට මට ඇති. ඔය අතරේ මට ආරංචි වුණා ඉසුරු අයියා බැන්දා කියලා. එයා බැන්දේ නර්ස් කෙනෙක්ව. එයාගේ පවුලට ගැලපෙන වැදගත් රස්සාවක් කරන කෙල්ලෙක්. සුදු මැණිකේ දැන් ඇති නේද ඔය හිටියා. දැන්වත් පිළිවෙලක් නෙමු.
අම්මා නිතරම කිව්වා. අපේ ගාමන්ට් එකේ කළමනාකරු වුණ ධනුෂ්ක මහත්තයා මං ගැන ටික කාලෙක ඉඳන් හොයලා බැලුවා. දවසක් මං අම්මට කිව්වා ධනුෂ්ක මහත්තයා ගෙදර එන්න අහනවා කියලා. ඔයාගේ දුව මම ඇස් දෙක වගේ බලා ගන්නවා අම්මේ. ඒ ධනුෂ්ක මහත්තයා දුන්න පොරොන්දුව. එයාට මම ගාමන්ට් ගිහින් බලෝන කෙල්ලෙක් නෙවෙයි. එයා මගේ ඇතුලේ හිටපු අවංක ගැහණියව අඳුරගත්තා. මොකෝ මේ? අම්මී පුතයි. ධනුෂ්ක වැඩ ඇරිලා එන්නේ අපි දෙන්නා ගැන හරිම වමනාවෙන්. ඒ තරමටම එයා අපිට ආදරෙයි. මම දැන් ගාමන්ට් යන්නේ නැහැ. දැන් මම හොඳ බිරිඳක් ආදරණීය අම්මෙක්. පුතුට වුණ වගේ මහත්තයෝ බෙහෙත් ටිකක් ගන්න යමු. මම කිව්වා පමාවෙන් ඇඳුම්වත් මාරු නොකර ධනුෂ්ක අපිව අරන් ගියේ බෙහෙත් ගන්න. රෝහලේ සෙනග වැඩි. මට සෙනගාසේ ඉද්දී වමනට යනවා වගේ දැනුණා. ඒ ධනුෂ්කගේ මගේ ලෝකයට ඉන්න දෙවැනි පැටියා නිසා. ඔයා ඉන්න මැනිකේ මම පුතාව පෙන්නලා එන්නම්. ධනුෂ්ක පුතා අරන් ඇතුළට ගියා. මම පුටුවට හේත් වුණා. දෙයියනේ මම මේ දකින්නේ කාවද? චූටි දුවෙක් වඩාගෙන ඉසුරු අයිය පොලිමේ මගේ පළමු ආදරය. මාව දැකලා ඉසුරු අයිය බිම් බලාගත්තා. ඒත් මට නිහඬව ඉන්න බැරි වුණා. ඉසුරු අයියේ මම ළඟට ගිහින් කතා කරා. සඳුනි බෙහෙත් ගන්නද? පුතාට. දුවට උනද අයියේ? චූටි පැටියට අමාරුද? මම මේ කෙල්ලගෙන් අහද්දී මගේ පපුව පිච්චුණා. ඔව් ඇන්ටියෝ. කෝ ඉතින් අම්මී? මට අම්මියෙක් නැහැනේ. ඒ වචනෙට මගේ පපුව පත්තු වුණා. මම ඉසුරු අයිය දිහා බැලුවා. එයා අපිව දාලා වෙන කෙනෙක් ළඟට ගියා නංගි. එයා අසරණව කිව්වා. ඒ වෙලාවෙම ධනුෂ්ක පුතා වඩාගෙන එතනට ආවා. මම හෙමින් ඒ චූටි පැටියාගේ ඔළුව අත ගෑවා. ඉක්මනට සනීප වෙන්න පැටියෝ. මම මේ දුවට ආදරෙන් කියලා ධනුෂ්කත් එක්ක එතනින් එන්න ආවා. රැකියාව කියන්නේ ජීවත් වෙන්න කරන මාර්ගයක් විතරයි. ඒකෙන් කවදාවත් මිනිසියගේ වටිනාකම මනින්න බෑ. ලෝකෙට පේන්න කරන ලොකු රස්සාවකට වඩා තමන්ගේ මහන්සියෙන් අවංකව කරන ඕනෑම රස්සාවක ලොකු අභිමානයක් තියෙනවා. ඔබේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. තවත් ලස්සන කතාවකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.